හරි මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ 2021 O level ප්‍රශ්න පත්තරේ සෙකන්ඩ් පාර්ට් එකේ 4 වෙනි ප්‍රශ්නේ. මේ ඉතින් ගොඩක්ම වෙලාවට මේ ප්‍රශ්නේ ගොඩක් වෙලාවට නෙමෙයි හැම වෙලාවටම මේ ප්‍රශ්නේ එන්නේ HTML වලින් තමයි HTML වලින් තමයි මේ ප්‍රශ්නේ ගොඩක්ම අහන්නේ. ඉතින් විභාගෙට ගොඩක් ලකුණු වෙන ප්‍රශ්නයක්. මේ ඔයාලට ලේසියෙන්ම ලකුණු ටික ගොඩ දා ගන්න පුළුවන් මේ ප්‍රශ්නේ අහන විදිහත් එක්ක හරිම සරලයි වෙන ප්‍රශ්නත් එක්ක බලනකොට මේ එහෙනම් අපි ප්‍රශ්නේ සාකච්ඡා කරලා බලමු මේක කොහොමද මේ හැදිලා තියෙන්නේ මේකට අපි උත්තර ලියන්නේ කොහොමද කියලා. ඉතින් ඔයාලට ස්ක්‍රීන් එකේ පේනවා ඇති මේ එක පැත්තක දාලා තියෙනවා වෙබ්සයිට් එක කොටසක්. ඊට පස්සේ ඒකේ අනිත් පැත්තෙම දාලා තියෙනවා ඔයාලට මේකේ කෝඩ් එක. ඉතින් මම මීට කලින් ඒ කියන්නේ සාමාන්‍යයෙන් දැන් සතියකට දෙකකට කලින් HTML වීඩියෝස් දෙකක් දැම්මා. HTML දන්නෙම නැති කෙනෙක්ට උනත් පැහැදිලිව HTML ඉගෙන ගන්න ලේසි වෙන්න. ඉතින් ඔයාලා මේ වීඩියෝස් දෙක බලුවේ නැත්නම් ඒ දෙකත් අනිවාර්යයෙන්ම බලන්න ගිහිල්ලා ඔයාලට යම් තාක් දුරකට හරි HTML පුළුවන් නම් මේ වීඩියෝ එක බලලා හරි ඔයාලට වැඩේ උඩ දා ගන්න පුළුවන් වෙන්න මම වැඩේ කරලා දෙන්නම්. වීඩියෝ එක අවසන් වෙනකල් බලන්න. හරිද? මේ ඉතින් මුලින්ම බලමු මේකේ අපි මුලින්ම බලන්න ඕනේ ලයිස්තුව කියලා තියෙන ලිස්ට් එක මේ කෝඩ් ලිස්ට් එක දීලා තියෙනවා අපිට ටයිටල් දීලා තියෙනවා h2 දීලා තියෙනවා ordered list item table row table head td img src center ඊට පස්සේ anchor tag එකක් දීලා තියෙනවා. ඉතින් මේ tags ටිකෙන් තමයි අපි අනිත් පැත්තේ තියෙන මේ කෝඩ් ලයින් සෙට් එක පුරවන්න ඕනේ. ඉතින් මුලින්ම මේකේ උඩම දීලා තියෙන්නේ මේ කෝඩ් එකක් සාමාන්‍යයෙන් ඕනම වෙබ්සයිට් එකක් ලෝකේ තියෙන ඕනම වෙබ්සයිට් එකක් හැදිලා තියෙන HTML වලින් මුලින්ම ඉතින් HTML වලින් තමයි මේක පටන් අරන් තියෙන්නේ. ඊට පස්සේ මේ HTML වලින් පස්සේ මිනිස්සෙක්ගේ ශරීරයක් උනත් මුලින්ම උඩ තියෙන්නේ ඔළුව. ඊට පස්සේ තමයි ඇඟ තියෙන්නේ. ඊට පස්සේ මේ HTML වෙබ්සයිට් එකකත් මුලින්ම උඩින්ම තියෙන්නේ head එක. head tag එක ඕපන් කරලා ඉතින් මේ head tag එක ඇතුලේ විතරක් ලියන්න පුළුවන් කෝඩ් එකක් තියෙනවා. හරිද? අපි දැන් ඒක තමයි මුලින් බලන්න ඕනේ. මම ඔයාලට කලින් වීඩියෝ එකෙත් දාලා තියෙනවා. ඉතින් head tag එක ඇතුලේ ලියන්න පුළුවන් කෝඩ් එක තමයි මොකද්ද? title කියන කෝඩ් එක ලියන්නේ head tag එක ඇතුලේ විතරයි. හරිද? ඉතින් මේ title tag එකෙන් බලාපොරොත්තු වෙන්නේ අපි මේ මොකද්ද? වෙබ්සයිට් දැන් අපි බ්‍රවුසර්ස් කීපයක් ඕපන් කරගෙන ඉන්නකොට අපිට ඒ බ්‍රවුසර් එක ලේසියෙන්ම අඳුන ගන්න පුළුවන් වෙන්න තමයි අපි මේ ටයිටල් ටැග් එක පාවිච්චි කරන්නේ. ඉතින් හෙඩ් ටැග් එක ඇතුළේ ලියන ටයිටල් ටැග් එකකින්ද අපිට මේකේ පළවෙනි එකේ ආන්සර් එකට එන්නේ ටයිටල් ටැග් එක. හරිද? ටයිටල් කියන එක තමයි මේ මුලින්ම පළවෙනි එකට එන්නේ. හරිද? මේ ඊට පස්සේ අපි දෙවෙනි එක බලමු දැන්. දෙවෙනි එකේ තියෙන්නේ දැන් බොඩි එක පටන් ගත්ත දැන් හෙඩ් එක ඉවර වෙලා දැන් හෙඩ් එක මෙයා මෙතනින් ක්ලෝස් කරලා තියෙනවානේ හෙඩ් එක ක්ලෝස් කරලා ඊට පස්සේ මෙතනින් ආපහු පටන් ගන්න තියෙනවා බොඩි ටැග් එක. ඉතින් මේ බොඩි ටැග් එක ඇතුලේ තමයි වෙබ්සයිට් එක දාන සෙල්ලම් ඔක්කොම දාන්නේ. හරිද? අපි ඊට පස්සේ යන් වෙබ්සයිට් එකට. ඒ කියන්නේ අර වෙබ්සයිට් එකේ කොටසක් දීලා තියෙන ඒකට යන්. ඒකේ උඩින්ම තියෙනවා නේද ශ්‍රී ලංකා සිස්ටම් කියලා එහෙම එකක් දීලා තියෙනවා. ඒක අපිට බලා ගන්න හම්බ වෙනවා මෙතන. අර කන්ටෙන්ට් එක ඇතුලේ. හරිද? නෑ. පොඩ්ඩක් කන්ටෙන්ට් ඔය يعني පල්ලෙහාට එන පළවෙනි කන්ටෙන්ට් එක තියෙන්නේ මේ ශ්‍රී ලංකා ස්ට්‍රොං වැක්සින් නම සීන් එකක් තමයි තියෙන්නේ. අපිට දැන් ඒකට දාන්න පුළුවන් ඒක මේ තමයි පළවෙනි හෙඩින් එක. හරිද? අපි මෙතන බලනවා ලොකුම හෙඩින් එක මොකක්ද තියෙන්නේ කියලා. ඒ හෙඩින් එක තියෙන්නේ H2. ඉතින් අපි මුලින්ම ඒකට පාවිච්චි කරන්නේ ලොකුම හෙඩින් එක උඩින්ම තියෙන කින්ද H2 හෙඩින් එක තමයි මේකට පාවිච්චි කරන්නේ. ඊට පස්සේ අපිට දෙවෙනි උත්තරේ එනවා H2 කියලා. හරිද? ඊට පස්සේ මේ බොඩි ටැග් එක මෙතනින් ඊට පස්සේ ක්ලෝස් වෙලා තියෙනවා. බොඩි ටැග් එක ක්ලෝස්. හරිද? ඊට පස්සේ මේ අපි ආපහු යන් කෝඩ් ලයින් එකට. ඊට පස්සේ ඒක ඉවරනාට පස්සේ ශ්‍රී ලංකා has made එහෙම මොකක් හරි එකක් දීලා ඒ කියන්නේ යාළගේ විස්තරයක් දාලා ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් වෙනවා මෙන්න මෙතනින් මේ මෙන්න මේ වගේ ඩොට් එකක් තියලා හරිද? අර ලිස්ට් එක මේ ලියලි වුණාට පස්සේ ඊට පස්සේ අපිට බලා ගන්න හම්බ වෙනවා මේ process කොහොම මොකක් හරි එකක් ලියලා මේ මෙතන දාලා තියෙනවා මෙන්න මේ වගේ
කළු පාට ඩොට් එකක් ඇතුලේ. හරිද? කළු පාට ඩොට් එකක් ඇතුලේ දෙනවා කියන්නේ ඒක අනිවාර්යෙන් ලිස්ට් එකක් එන්න ඕනේ. හරිද? ලිස්ට් එකක් පටන් ගන්න අපි දානවා unordered list tag එක. හරිද? අපි එතනට දාන්න ඕනේ මොකද්ද tag එක? unordered list එකේ tag එක ul. එතකොට අපිට තුන්වෙනි උත්තරේ විදිහට එනවා ul එක. හරිද? ඊට පස්සේ අපි unordered list එක ඇතුලේ list ලියනවනේ. එතකොට list එක ඇතුලට එන්නේ මොනවද? list items. එතකොට දැන් list items වලහාට එනකොට ඊළඟට අපිට අවශ්‍ය වෙන්නේ මොනවද tag එක? li. ඒ කියන්නේ list item tag එකකින් තමයි මේක ලියන්නේ. ඒ කියන්නේ list එක ඇතුලේ. ඊට පස්සේ අපිට හතරවෙනි උත්තරේට එනවා list item කියන tag එක. හරිද? පස්වෙනි එක. අපිට දීලා තියෙනවා පස්වෙනි එක ලොකු ටැග් එකක් ටිකක්. හරිද? මෙතන දීලා තියෙනවා බෝඩර් කියලා දාලා බෝඩර් එකේ කවුන්ට් එකක් දාලා 4 කියලා. ඊට පස්සේ සෙන්ටර් කියලා දාලා. එතකොට අපිට තේරුම් ගන්න ඕනේ මෙතන තියෙන්නේ මේ මොකක් හරි මැද්දර කරලා තියෙන එකක් කියලා දැන්. අපිට අර මේ ලිස්ට් එකේ යට තියෙන්නේ මොකද්ද? ටේබල් එකක්. ඉතින් ටේබල් එක සෙන්ටර් කරලා තියෙනවා. එතකොට අපිට මෙතනට එන්නේ මොකක්ද සෙන්ටර් කරලා තියෙන්නේ? ටේබල් එක. එතකොට අපිට එන්නේ ඊළඟට ටේබල් ටැග් එක. එතකොට අපේ පස්වෙනි උත්තරේ මොකද්ද? ටේබල් ටැග් එක. හරි ටිකක් කැඳ වුණාද මන්ද? මකන්න ගිහිල්ලා උලන්නේ. ඉතින් ඊට පස්සේ අපි බලමු ටේබල් ටැග් එකට පස්සේ මොකද්ද මේකට දාන්නේ කියලා. මේ ටේබල් ටැග් එකට පස්සේ මෙතන 6 වෙනි එකට ඊට පස්සේ ටේබල් එකට පස්සේ තියෙන ටේබල් එකේ රෝස් ටික නෙන්නේ නේද? ඊට පස්සේ මේ අපි ඊළඟට දාන්නේ ටේබල් එකක් આવත් ඊළඟට 6 වෙනි එකට දාන්නේ ටේබල් රෝස්. ටේබල් එකේ ප්‍රධාන මගේ ටේබල් රෝස් ඉඳ ඊට පස්සේ මේ ටේබල් එකේ දැන් අපි ඊළඟට බලන 7 වෙනි එක. 7 වෙනි එකේ තියෙන මොකද්ද? number of dose. ඊට පස්සේ number of vaccines percentage එක population එක දාලා තියෙනවා. ඉතින් ඒ ටික ඇවිල්ලා තියෙන්නේ අපේ මේ මොකද්ද ටේබල් එකේ උඩටම. ඒ කියන්නේ ටේබල් හෙඩ් එක. එතකොට ටේබල් හෙඩ් එකේ ටැග් එක මොකද්ද? th. 6 වෙනි එකට දැම්මේ නෑ නේද? tr එක මම. tr දාලා ඊට පස්සේ 7 වෙනි එක th එන්නේ මේ ටේබල් හෙඩින් එකේ ටැග් එක. ටේබල් හෙඩින් එක. හරිද? ඊට පස්සේ මේ ටේබල් හෙඩින් එකත් ඉවරයි. ඊට පස්සේ මේ ආයි එතනින් මේ පල්ලෙහා 6 තියෙන්නේ ආයෙත් 6 තියෙන්නේ එතන ටේබල් රෝස් නෙන්නේ. එතකොට මේ පල්ලෙහා මේ සෙකන්ඩ් ඩෝස් ඊට පස්සේ තර්ඩ් එක ඊට පස්සේ මේ ඒවා ටික ඉවරයි එතනින්. ඊට පස්සේ හතර එතනත් ආපහු ලිස්ට් එකනේ තියෙන්නේ. එතන අර මේ monthly COVID-19 active case එක ලිස්ට් එක. ඊට පස්සේ පල්ලෙහා ඉමේජ් එකක් තියෙනවා. ඉමේජ් එක කලින් අපි බලනවා ඉමේජ් එක කොයි පැත්තටද තියෙන්නේ කියලා. ඉමේජ් එක මේ වෙබ්සයිට් එක ඇතුලේ මැද තියෙන්නේ. මැද තියෙනවා නම් මුලින්ම අපිට කරන්න තියෙන්නේ සෙන්ටර් ටැග් එක දාලා ඉමේජ් එක මැද්දට අරන් තියනවා කියලා ලියන්න. සෙන්ටර් ටැග් එක. හරිද? ඊට පස්සේ මෙතන අපි දානවා සෙන්ටර් තමයි මේක මැද්දට කරන්න ගන්න. එතකොට අපි මේ ඉමේජ් ටැග් එකක් ලියනකොට කියන්නේ ඉමේජ් එකක් ඇඩ් කරනකොට කොහොමද ලියන්නේ? මේ ඇට්‍රිබියුට් එක img src කියලා. මෙතන src තියෙනවා නම් අපේ මොකද්ද අඩුවට තියෙන ටැග් එකේ img කියන ටැග් එක. මොකද්ද? 9ට එන්නේ img කියන ටැග් එක. කියන්නේ ඉමේජ් ටැග් එක. හරිද? මේ ප්‍රශ්න හරිම ලේසියි. ඔයාලා මේ මොකද්ද නිකන් ප්‍රශ්නේ දාගලා නිකන් බය වෙනවට වැඩිය ප්‍රශ්නේ ටිකක් හිමේ ඇවිදලා බලලා මේක මොකද්ද තියෙන්නේ කියලා අඳුරගත්තා නම් ඔයාලට පට් ගාලා මේක වැඩේ කරගෙන යන්න පුළුවන්. මේ ඊළඟට අන්තිමට තියෙන්නේ මොකද්ද? ලින්ක් එකක් දාලා තියෙන්නේ. හරිද? හයිපර් ලින්ක් එකක් දාලා තියෙන්නේ. මේ ඊට පස්සේ දාලා තියෙනවා World Health Organization කියන එක ක්ලික් කරාට පස්සේ මෙන්න මේ ලින්ක් එකට යන්න ඕනේ කියලා මේ href එකක් දාලා තියෙනවා. එතකොට මේ anchor tag එකක් තමයි එතනට එන්න ඕනේ. ලින්ක් එකක් දාන්න ඕන anchor tag එකක් එන්න ඕනේ. එතකොට ඒකේ tag එක හරිද? හරි. ඉතින් ඔන්න ඔහම තමයි 2021 O level ප්‍රශ්න පත්‍රයේ HTML ප්‍රශ්න. ඉතින් මේකට මහ වෙලාවක් යන ප්‍රශ්නයක් නෙමෙයි. ඉතින් ඔයාලා මේ තව දෙයක් තමයි ඔයාලා කෝඩ්ස් මතක තියාගන්නකොට සාමාන්‍යයෙන් අර තියෙන්නේ unordered list එක ul ඊට පස්සේ li කියන්නේ list item LIUL TR එහෙම මතක් කරගන්නවට වැඩිය දැන් list item එකයි මතක් කරගත්තේ li කියන්නේ list
අයිටම් කියලා ඔයා මතක තියාගන්න ඕනේ. ඒ කියන්නේ එල්ලයි නැතුව ලිස්ට් අයිටම් කියන එක මතක තියාගන්න. එතකොට ඔයාලට අන්ऑඩර් ලිස්ට් එකක් ඇතුලේ හරි ඕඩර් ලිස්ට් එකක් හරි ඇතුලේ තියෙන්නේ මොකක්ද කියලා ඔයාලට මේ ප්‍රශ්නයක් ආවොත් ඔයාලට හිතා ගන්න පුළුවන් මේක ඇතුලේ තියෙන ලිස්ට් අයිටම් එකක් කියලා. දැන් ඔයා TR කියන එක මතක තියාගන්නවට වැඩිය ඔයා මේ මොකද්ද ටේබල් රෝ කියන එක මතක තියාගත්තොත් ඔයාලට මේ මේක අමතක වීමේ සම්භාවිතාව අඩුයි. එතකොට මේක TH නැතුව ටේබල් හෙඩින් කියලා මතක තියාගත්තොත් ඔයාගේ මතක තබා ගැනීමේ සම්භාවිතාව වැඩි. හරිද? ඔයාලා මේ සාමාන්‍යයෙන් O level වලට විතරක් IT කරලා අතහැරලා දාන්න එපා. මේ සබ්ජෙක්ට් එක ඉස්සරහට මේ සබ්ජෙක්ට් එකත් එක්ක තමයි ඉස්සරහට ලෝකෙ දුවන්නේ. මේ ඉතින් O level වලට විතරක් IT කරනවා නම් මේ මොකද LIU වලගේ මතක තියාගන්න ප්‍රශ්නයක් නැහැ. ඔයාලා නිකන් ප්‍රෝග්‍රෑමර් කෙනෙක් වෙන්න වගේ අයිඩියා එකක් තියෙනවා නම් ඔයාලා මේ විදිහට සම්පූර්ණ මුලින්ම මතක තියාගෙන යන්න. එහෙනම් අපි මේ ඊළඟ ප්‍රශ්නකින් හම්බෙමු.